2026ට iPhone එකක් ගන්න දීටිය ඒක iPhone 14 Pro Max ගන්න මේක ඔයගොල්ලන්ට මාර ගැට්ටක් වීඩියෝ එකක් වේ. අද අපි එනම් iPhone 14 Pro Max review එකට තමයි එකතු වෙලා ඉන්නේ. මේක iPhone 14 Pro Max එකක් ගන්න ඉන්න එක්කෙනෙක්ට මාර වැදගත් වීඩියෝ එකක් වේ. අපි වැඩි කතා ඕනේ එහෙනම් වීඩියෝ එකට අපි පළවෙනියට මේක රිලීස් වෙච්ච දිනේ ගැන බලමු. මේක රිලීස් වෙලා තියෙන්නේ 2022 සැප්තැම්බර් මාසේ තමයි. එතනම් අවුලක් නැහැ. දැන් ටක් හොඳට වැඩ කරන iPhone එකක් තමයි ඒක. අපි එනම් බොඩි එක පැත්තට යන්. මේක මිලිමීටර් 7.9ක thickness එකක් තියෙනවා. ග්‍රෑම් 206ක මේ ගොඩක් බර weight එකක් තියෙන එක ගොඩක්ම බරක් නෑ ඉතින්. මේක බිල්ඩ් එක පැත්තට ගියොත් glass front එකක් තමයි තියෙන්නේ. glass back එකක් එක්ක stainless steel frame එකක්. මේකට eSIM එකයි normal SIM එකකුයි තමයි දාන්න පුළුවන්. normal SIM දෙකක් දාන්න බෑ. තව ගත්තොත් IP68 water and dust resistant එක තියෙනවා. ඔයගොල්ලන්ට දැන් විශේෂණ කාරණාවක් කියන්න ඕනේ. ඒක තමයි දැන් අපේ ෆෝන් එකේ මොන resistant එක තිබ්බත් වැඩක් නැහැ. දැන් මේ වෙද්දී ඒ ෆෝන් එකේ අනිවාර්යෙන් බැටරිය රීප්ලේස් කරලා තියෙනවා. ඒ බැටරිය රීප්ලේස් කරලා water seal එක හරියට එළවෙන්නේ නැත්නම් ෆෝන් එක ඇතුළට වතුර යනවා. ඒක ඉතින් හොඳට බලලා තමයි ගන්න ඕනේ. කොහොමද මම නම් කියන්නේ යූස් කරපු ෆෝන් එකක් ගත්තී වතුරේ දාන්න එපා. ඒගොල්ලෝ ඒක හරියට අලවල නැත්නම් වතුර යනවානේ. එතකොට ඒක හදාගන්න ලක්ෂ ගාණක් අපිට අතින් වියදම් වෙනවා වෙනවා. ඊළඟට අපි යන් ඩිස්ප්ලේ එක පැත්තට. LTPO Super Retina XDR OLED ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. 120Hz refresh rate එකක් එක්ක HDR10 content බලන්න පුළුවන්. Dolby Vision තියෙනවා. මේකේ peak brightness එක nits 2000ක් වෙනකම් බලා ගන්න පුළුවන්. අවුවේ සාමාන්‍ය ගානට පාවිච්චි කරන්න පුළුවන් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. මේකේ සයිස් එක තමයි වැදගත්. ඉස්සර වගේ අඟල් 6.1ක මේ පොඩි ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඩිස්ප්ලේ එක ආරක්ෂා වෙන ceramic shield glass දාලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. මේකේ PPI density එක පැත්තට ගියොත් 460යි PPI density එකක් තියෙනවා. ඒක ගොඩක් හොඳයි. මේකේ resolution එක පැත්තට ගියොත් 1179 වැඩි කියන 2556 වගේ පික්සල් ලගයක් තියෙනවා. ඒත් ගොඩක්ම හොඳයි. ඊළඟට අපි මේක chipset එක පැත්තට යමු. මේක රිලීස් වෙලා තියෙන්නේ iOS 16 එකෙන්. මේක අප්ඩේට් කරන්න පුළුවන් iOS 26 වෙනකම්. මේක chipset එක පැත්තට ගියොත් Apple A16 Bionic chip එක තමයි තියෙන්නේ. 4 nanometer chipset එකක්. අදටත් 2026ටත් 2027ටත් හොඳ chipset එකක් තමයි ඒක. ඊළඟට අපි CPU එක පැත්තට යමු. Hexacore processor එකක් තමයි තියෙන්නේ. GPU එක පැත්තට ගියොත් Apple GPU 5 core graphics තියෙනවා. ඒක ගොඩක් හොඳයි. ඒ වගේම මේකේ sounds පැත්තට ගියොත් මේකේ 3.5mm headphone jack එකක් නැහැ. මේක loud speaker තියෙන කියන්නේ stereo speaker තියෙනවා. තවත් මේකේ sensors පැත්තට ගියොත් Face ID එක තියෙනවා. ඒක මාරම ඉක්මනට unlock වෙනවා. accelerometer එක තියෙනවා, gyro sensor එක තියෙනවා, proximity sensor එක තියෙනවා, compass එක තියෙනවා, barometer sensor එකක් තියෙනවා. මොනම iPhone එකක් ගන්න පෙළවෙන පළවෙනි දේ තමයි ඒකේ තියෙන කැමරා setup එක. iPhone 14 Pro එක තියෙන්නේ 2026ට 2027ට මයිකන් දෙසුත්‍රීම පවර්ෆුල්ම කැමරා setup එක. මොකෝ ඒක ඩිපල් කැමරා setup එකක් තියෙන්නේ. මේන් කැමරාව ගත්තොත් 14 මෙගාපික්සල් වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා. ටෙලිෆොටෝ ලෙන්ස් එකක් තියෙනවා. තව අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා. අනිත් එක මේකේ වයිඩ් ස්කෑන් එකක් තියෙනවා. මේකේ 4K 60 fps එක රෙකෝඩ් කරන්න පුළුවන්. මේකේ ProRes තියෙනවා. ඒ වගේම cinematic mode එකක් තියෙනවා. අපි selfie camera එක පැත්තට ගියොත් 12 megapixel wide selfie camera එකක් තමයි තියෙන්නේ. මේකේ 4K 60 fps එකකින් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. ඊළඟට අපි යම් බැටරි එක පැත්තට. 2026ට ගැලපෙන්නේම නැති බැටරි එකක් තමයි තියෙන්නේ. හැබැයි මම නම් කියන්නේ මේක දවසක් ඇද ගන්න පුළුවන් සාමාන්‍ය පාවිච්චි කරන එක්කෙනෙක්ට. ගේම් ගහන්න බලාගෙන ගන්නවා නම් මේකකින් දවසට 3 පාරක් විතර charge කරන්න වෙනවා. මොකද මේක තියෙන්නේ lithium ion milliampere 3200ක බැටරිය එක. සාමාන්‍යයෙන් මේක charge වෙන්න විනාඩි 50ක් විතර යනවා. විශේෂයෙන්ම iPhone 14 Pro එකේ ඔය ටික තමයි තියෙන්නේ. 2026ට හොඳ ෆෝන් එකක්. මේක ප්‍රශ්නයකට තියෙන බැටරිය එක විතරයි. මේක power bank එකක් තියෙනවා නම් ගොඩක් හොඳින් යූස් කරන්න පුළුවන්. කොහොමද අත ගෙනාපු වීඩියෝ එක. ඔයාලා like එකක් දාලා subscribe කරගෙන යන්න. ඊළඟට ඕන වීඩියෝ එකක් කමෙන්ට් කරන් යන්න. ඒක
ගමන් යනකම් බෙල් එකට ෆයින් එකක් ගහගෙන යන්නකෝ. එතකොට තමයි මන්දාමීගේ ඉන්වෙන්ටර් බලාගන්න පුළුවන් වෙන්නේ. හැමෝටම තෙරුවන් සරණයි. ගුඩ් බයි.